ළමෙක් හදාගන්න බැරුව කොයිද ඔය තමසි රට හදන්නේ? දැන් එතකොට මේ ඉන්න ලෝචනා මගේ දරුවෙක් නෙමෙයි. කවුද එහෙම කිව්වේ? මම කිව්වේ මේ ළමෙක් හරියට හදාගන්න බැරුව කියලා. මේ ළමයා හරියට හදාගන්න බැරුව කියලා. ඈ බල්ලෝචියෝ. මොකද්ද බං ඔබට වෙලා තියෙන්නේ? එක්කෝ බැලුවොත් ෆෝන් එක ඔබනවා නැත්තම් ඇඳට වෙලා නිදාගෙන ඉන්නවා. ඔබට අමුකයිලාද? අයියෝ අම්මේ මට පොඩ්ඩක් ඉන්න දෙන්න මගේ ඔළුව රිදෙනවා. ඔව් ඔව් ඔව්. උඹට නිකන් ඉන්න දෙන්න තිබ්බා. උඹලා තාත්තා වැල්ඩින් වැඩ නොකර ඇලඩින් වුණා නා. එහෙනම් අර පහන අතුලන සැරේට භූතය ඇවිල්ලා අපිට ඕන කරන දේවල් දීලා යනවනේ මෙතන. අනේ අම්මේ හැම වෙලෙම කියවන්න එපා. මට හොඳටම අමාරුයි ඔළුව රිදෙනවා. අනේ අකෝ අපි ඒ කාලේ ඇඳට වෙලා හිටියේ නෑ. හැම වෙලේම හිටියේ පාඩම් කර පොතේ. අපිට එහෙම බයිලා ලඩක් තිබුණේ නෑ. අනේ අම්මේ මේ මගේ ඔළුව කැලෙන්නේ නා. පුළුවන් නම් ඒකට මොන හරි දෙයක් කරන්න. හරි. පොඩක් ඉන්නකෝ. ඕක හොඳ කරන්න හොඳ විදිහක් තියෙනවා මං ගාව. මේ බලපන් මම උඹට WhatsApp එකක් කිව්වා. මේ මොකද්ද මේ? මේ මැසේජ් එක ඔයාගේ ළඟම ඉන්න 50 දෙනෙක්ට යවන්න. විනාඩි 5ක් ඇතුළත ඔයාගේ ඕනම ලෙඩක් සුව වෙයි. ඔව් ඔව් පැහැෙන්නේ නැතුව කරපන්කෝ. ඕක මටත් එව්වේ නැන්දා. උඹ කියන්නේ ඕක එව්වට පස්සේ මම 50 දෙනෙක්ට ඇව්වනේ. විනාඩි 5න් මම කොණ්ඩේ අමාරුව නැති වුණානේ බං. හැබැයි ඉතින් පුතේ ඕක හරියට 50 දෙනෙක්ට යවන්න ඕනේ. ඔන්න එහෙම නැති වුණොත් නම් ලෙඩේ ඩබල්.